Hi guys, welcome to my YouTube channel. අද අපිට මුංගට කිරිබත් හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික තමයි මෙතන මේ තියෙන්නේ. මම සුවඳැල් හාල් තමයි ගත්තේ. සුවඳැල් හාල් පොඩි ප්‍රමාණයක් ගත්තේ. මොකද චූටික්කි තාම මාස 8ක බබෙක් නිසා මුංගට පොඩ්ඩක් ගත්තා. මිටිකිරි ගත්තා. තැම්බෙන්න තියන්න දී කිරි ගත්තා. මංගාව අද රටඉඳි සිරප් එක නැති හින්දා රටඉඳි 2ක් විතර ගත්තා එකතු කරන්න. මේ ටික තමයි මුං ඇට කිරිබත් හදාගන්න ඕන වෙන්නේ. අපි බලමු මුං ඇට කිරිබත් එක හදලා. හාල් ටිකයි මුං ඇට ටිකයි කිරි ටිකයි දාලා දැන් මම මේක ලිපේ තියාගන්න තමයි යන්නේ. හාල් ටිකයි මුං ඇට ටිකයි හොඳට දී කිරෙන් තැම්බෙන්න තියලා ඊට පස්සේ තමයි මිටි කිරි එකතු කරන්නේ. මෙන්න මේ වගේ වුණාම මම මේකට මිටි කිරි ටික එකතු කරගන්නවා. කිරි එක නම් පැහැගෙන එනවා. ඒත් මම මෙච්චර දියාරුවට මේක තියන්නේ නැහැ. චුට්ටක් ගනකම් වෙනකන් තව ටිකක් ලිපේ තියා ගන්නවා. මම අවසානෙට අර රටඉඳි සිරප් නැති හින්දා රටඉඳි එකතු කරනවානේ. මේක මාස 8ට වැඩි බබාලට තමයි රටඉඳි දෙන්න ඕනේ. මම මෙහෙම කෑලි මේකට දාගන්නවා කොහොමත් හැඳි ගන්නකොට නිම වෙලා යනවනේ. හින්දා මාස 8ට වැඩි බබාලට තමයි මේ රටඉඳි දෙන්නේ. රටඉඳි සිරප් එක මං ගාව නැති හින්දා තමයි කැබලි දෙන්නේ. රටඉඳි දාලා හොඳට දියාරු වෙන්න මං හැන්දෙන් චුට්ටක් මේවා කරනවා. මගේ දැන් මේ කිරිබත් එක ගානට වගේ ඇවිත් තියෙන්නේ. ඒ නිසා චුට්ටක් හැන්දෙන් රටඉඳි ටික මේවා කරගන්නවා. මගේ මේ පළවෙනි වීඩියෝ එක. ඒ නිසා මේ වැරදි අඩුපාඩු ඇති. ඒවා ඉදිරියට හදාගන්නකම් මම මෙහෙම වීඩියෝ දාන්න හිතුවා. මෙන්න මෙහෙම හොඳට රටඉඳි ටික චොප් කරගන්නවා. පොඩි වෙන්නම දැන් මම මේක ලිපෙන් බා ගන්නවා. මේ තියෙන්නේ මං හදාගත්ත මුං ඇට කිරිබත් එක. මම මේක හොඳටම පොඩි කරගත්තා. මොකද මගේ චූටෙක්ගේ තාම කැදලි ආහාර වලට හුරු නෑ. පොඩ හිමීට තමයි හුරු කරගන්න ඕනේ. ඉතින් ආයෙත් මේ වගේ රෙසිපි එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.